මාස්ටරින් එලියට් වල තියෙන මෙන්න මේ ඇඩ්වාන්ස් ලොජික් ටයිම් රූල් එක ගැන ඔයගොල්ලෝ දැනගෙන ඉඳලාද කියලා බලන්න පොඩ්ඩක්. මෙන්න මෙහෙමයි කතාව. දැන් මාකට් එක ඔයා දැන් යන්නේ කරෙක්ෂන් වේව් එක. මාකට් එක යන්නේ කරෙක්ෂන් වේව් එක. ඒ කරෙක්ෂන් වේව් එකේ දැන් ඔයා හිතන්න දැන් හරි. දැන් යන්නේ සිම්පල් සික්සැග් එකක්. මාකට් එකේ මේ හැදෙන්නේ මේ කරෙක්ෂන් වේව් එකේ මේ හැදෙන සිම්පල් සික්සැග් කියන පැටර්න් එක. හරි. ඔයා බලන්න දැන් මේ සිම්පල් සික්සැග් එක හැදුනාට පස්සේ දැන් වල ප්‍රශ්නයක් ඇති සිම්පල් සික්සැග් ඉවරද සිම්පල් සික්සැග් ඉවර නම් කොහොමද හොයාගන්නේ මේක ඩබල් සික්සැග් එක ට්‍රිපල් සික්සැග් එක වෙන්න යනවද ඔන්නගේ ප්‍රශ්නයක් වෙනවනේ ඔන්නක විසඳ ගන්න දෙන හොඳම ක්‍රමය තමයි මේ ටයිම් රූල් එක හරිද මේ ටයිම් රූල් එක මේක ඇප්ලයි ගන්න මෙහෙම ඉස්සෙල්ලම ඔයා මේ සිම්පල් සික්සැග් එකක් වගේ හැදලා තියෙනවනේ ඔයා ඉස්සෙල්ලම ට්‍රෙන්ඩ් ලයින් එකක් අරගෙන මේ 0 එකටයි B එකටයි ට්‍රෙන්ඩ් ලයින් එකක් කොහොම ඇඳ ගන්න මම ට්‍රෙන්ඩ් ලයින් එක ඇඳ ගන්න දෙවෙනි දේ විදිහට ඔයා මෙන්න මේ C wave එකේ ටයිම් එක මෙහා මාක් කරගන්න. box එකකින් ඔයාලා tool එකෙන් හරි කොහොම මාක් කරගන්න පුළුවන්. මාක් කරලා C wave එකේ end එකට ඕක දාලා තියාගන්න. හරි. ඊට පස්සේ ඔයා බලන්නේ පළවෙනි දේ තමයි මේ C එකට පස්සේ එන wave එක මෙන්න මේ 0B trend line එක break කරනවද කියලා බලන්න. කොහොම break වෙනවද කියලා බලන්න. මේ time box එක ඇතුලේ. ඒ වගේම හරි. එහෙම break වෙලා නම් break වෙලා හරි. ඊට පස්සේ බලන්න ඕනේ මෙන්න මේ C wave එක තියෙන අපේ මෙන්න මේ C wave එක මෙන්න මේ C wave එක පටන් ගත්ත තැන මෙන්න මේ C wave එක පටන් ගත්ත තැන ඔයා බලන්න අර ටයිම් බොක්ස් එක ඇතුළේදීම බ්‍රේක් වෙනවද කියලා. මම බ්‍රේක් වෙනවද කියලා. කොහොම බ්‍රේක් වුණොත් ඔන්න අපේ මාකට් එක කරෙක්ෂන් එක ඉවරයි. අපේ සිම්පල් 6 එක ඉවරයි. සිම්පල් 6 එක ඉවරයි. ඒ කියන්නේ ආයි මෙතන කරෙක්ෂන් කිසිම එකක් හැදෙන්නේ නැහැ. සිම්පල් 6 එකේම මාකට් එක කරෙක්ෂන් ඉවරයි. හරිද? ඕක අනිවාර්යයෙන්ම වෙන දෙයක්. ඕක මාස්ටරින් එලියට්ලා ඇඩ්වාන්ස් ලොජික් වල තියෙන ටයිමින් කැල්ල තියෙනවා. හරිද? ඒ කියන්නේ C wave එකට සමාන හෝ අඩු කාලයක් ඇතුලේ සම්පූර්ණ C wave එකම රීට්‍රේස් වෙන්න ඕනේ මේ වගේ සිම්පල් සික්සැක් එකක. හරි. දැන් වල ප්‍රශ්නයක් ඇති එහෙමුන් නැත්තම් මොකද්ද වෙන්නේ කියලා. එහෙමුන් නැත්තම් වෙන්නේ මෙන්න මෙයාගේ ලස්සන කතන්දරයක්. ඔයා හිතන්න ඔයාගේ C wave එකට පස්සේ එක මෙන්න මේක ලොකු කාලයක් ගත්ත බොක්ස් එකෙන් එළිය. කොහොම තියෙන්නේ? එන වෙන්න පුළුවන් දේවල් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ඔයාගේ C wave එක මෙන්න මේ වගේ ඩයගොනල් පැටර්න් එකක්. ඩයගොනල් එකක් වෙන්න පුළුවන්. ඔයාගේ C wave එක මෙන්න මේ වගේ ලස්සන ඩයගොනල් එකක් වෙන්න පුළුවන්. හැබැයි ඩයගොනල් එකක් කරනවා නම් මොකද C wave එක නම් යන්නනේ මොකද? එන්ඩින් ඩයගොනල් එක. ඉතින් ඔය වගේ ඩයගොනල් එකක් කරනවා නම් ඔයා බලන්න ස්ට්‍රක්චර් එක හරියට ගැලපෙනවද කියලා. හරි. ස්ට්‍රක්චර් එක හරියට ගැලපෙනවා නම් ඔන්න ඔයාගේ C එක ඩයගොනල් එකක් කරලාට ලස්සනට මේ පළවෙනි වේව් දෙක වගේ හැදෙද්දිම ලස්සනට කියන්න බුණා. හරිද? පළවෙනි වේව් දෙකෙන්ම කියන්න බුණා මේක ඩයගොනල් එකක් කියලා. ස්ට්‍රක්චර් ගැලපෙනවා නම් ඔයා හිතන්නේ ස්ට්‍රක්චර් එකක් දැන් ඩයගනල් ස්ට්‍රක්චර් නෙමෙයි කියලා තියෙන්නේ. හරිද? ඩයගනල් ස්ට්‍රක්චර් නෙමෙයි. හැබැයි ටයිම් එක මේකට ලොකු කාලයක් අරගෙන. ඒ කියන්නේ මොකක්ද දන්නවද වෙන්නේ? ඒ කියන්නේ මේ සිම්පල් සික්සැග් එකෙන් මේ කරෙක්ෂන් එක ඉවර නැහැ. මේ කරෙක්ෂන් එක කම්ප්ලෙක්ස් කරෙක්ෂන් එකක් වෙන්න යන්නේ. ඒ කියන්නේ එක්ක මේක ඩබල් සික්සැග් එකක්. එහෙම නැත්නම් මේක ට්‍රිපල් සික්සැග් වගේ කම්ප්ලෙක්ස් කරෙක්ෂන් එකක් තමයි වෙන්න යන්නේ. මාකට් එකේ. හරිද? එතකොට ඔයාලට මේ ටයිම් එක පාවිච්චි කරලා මාකට් එකේ ලේසියෙන්ම හොයාගන්න පුළුවන් මේ යන්නේ කම්ප්ලෙක්ස් කරෙක්ෂන් එකක්ද එහෙම නැත්නම් මේවා දෙන ඩයගනල් එකක්ද මෙතන සිම්පල් සික්ස් එකක් ඉවරද වගේ දේවල් හොයාගන්න පුළුවන් ලේසියෙන්ම. හරිද? එහෙනම් මම හිතන මේක ගැන ඔයාලට ලේසියෙන්ම තේරෙන්නේ නැති කියලා කියන්නේ ඒක. ලේසි කෑල්ලක්. හැබැයි වටින කෑල්ලක්. මේක තේරෙන්නේ නැති කියලා හිතනවා. ෆ්ලැග් සහ අනිත් ඒවා වෙන වීඩියෝ එකක් ඕන නම් මෙයාගේ ටයිම් රූල් ඒවා එකක් ඕන නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න යන්න ඉතිපත් ඕනේ කියලා මම අනිවාර්යෙන් ඒව ගැන වීඩියෝ එක අරගෙන එන්නම්.